ආයිබෝන් කියලා පිළිගන්නවා සිංහල ලොග් එකට අපෝ ඔයා. ඕන් ටික කාලයකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේ දැන් වෙලාව 2:00 විතර ඇති. 2ට විතර ඇති. මම ගෙදර අන්තර වෙලාව කම්මැලිකමේ TikTok එක ස්විප් කර ඉද්දි මෙන්න මේ පැත්තෙන් යන වීඩියෝ එක දැක්කා. ඔයාලත් මේ වීඩියෝ එක දකින්න ඇති. කොහොම හරි මේ ඔයලා බලපුවහම මේ තන තියෙන්නේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 25ක වගේ දුරකින්. ඒකින්ද මට හිතුණා ඇයි මෙච්චර ළඟ තියෙන තැනකට මම ගියේ නැත්තේ කියන එකයි ඇයි යන්නේ නැත්තේ කියන එකයි. ඒකත් එක්ක හදිස්සියෙම ටක් ගාලා හැත් වෙලා මේ යන්න පිටත් වුණා. දැන් මම මාතලේ ටවුන් එක පහු කරලා රත්තොර පැත්තට යන ගමන් ඉන්නේ. මම හරියට මෙන්න තැන ගිහුවා මේ හරියට කියන්නේ වේරගම කියලා. කොහොම හරි මේ වීඩියෝ එකේ හැටියට නම් තැන බොහොම නිස්කලංක සුන්දර තැනක්. සුන්දර මොකද ඒකට කියන්නේ? භාවනා මධ්‍යස්ථානයක් පන්සලක්. I think මේ සුන්දරත්වයේ වීඩියෝ එකෙන් බලලා මදි කියලා මට හිතුණා. ගිහිල්ලාම බලන්න ඕනේ කියලා හිතුණා. ඒකින්ද තමයි මේ විදිහට යන්න පිටත් උනේ. අපි වැඩි කතා නැතුව ඉස්සරහට යන් අපි ගිහින් බලමු කොයි විදිහේ තැනක්ද මේක කියලා. මම ෂෝටකුත් දාගත්තා මොකද අපි රිවර්ස්ටන් පැත්තට යන හින්දා එන ගමන් වෙලා තිබ්බොත් ලස්සන දරගෙන නා ගන්නත් හිතාගෙන. අද ගමන මම තනියෙන් තමයි යන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි තැනට යමු. ඉස්සර කරගන්න යනවා නැත්නම් වල යන්නයක් වෙනවා. මෙතෙන් කියලා නාන්න ප්ලේස් තියෙනවා. ඒක වීඩියෝ එක දාලා තිබ්බා. රයිට් ඉන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමය. ඉතින් එතනින් උඩ පාර වගේ යන්න තියෙන්නේ. රයිට් ගිහින් බලමු. සිරි කොහමද පාර හිතනවා යන පාර හරි කියලා. මොනවත් අපේ ආසනාව මම හිතන්නේ හරියට. වාව් බල්ලෙක් එනවා.
අපේ ආමතුරුනේ. යා එන්න. 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 සද්ද නැතුව යන් මොකද දෙන්න ෂුවර් නෑ. මම වඳුරන්නෙත් නෑ හබවුවත් නෑ. අපේ හැමදෙම තන ටික්ටොක් එකෙන් දැකලා තමයි මම හොයාගෙන ආවේ. වටිනවා අපි හැමදාම කරන්නේ ඉතින් අර අපි මොන හරි දෙයක් දැක්කම කැලේ කපලා ඒක වෙනස් කරන්න හදනවා. හැබැයි නෑ මේ විදියට බලලා ලස්සනට ඒක ලස්සනට බලන්න පුළුවන් නම් ඒක වටිනවා ගොඩක්. ඒ කියන්නේ අකිරා 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 එන්න. සිංහලොක් channel එකේ ඔයගොල්ලෝ දැන් මේ වෙනකම් බලන්න හිටියා මේ සුන්දර ස්ථානයට මේ පුණ්‍ය භූමියට එන විදිය කොහොමද කියලා. එතකොට ඔයාලට මෙතෙන්ට ආවට පස්සේ මේ පුණ්‍ය භූමියේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද, මේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් දෙන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. හාරිස්පත්වයේ ධම්මවීර ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වුණා. උන්වහන්සේත් එක්ක අපි චුට්ටක් කතා කරලා බලමු මෙතන මේ සුන්දර පරිසරය ඇතුලේ කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. මේ තැනට ආපු ගමන් මට දැනෙච්ච හැඟීම මම ඉස්සෙල්ලාම කියලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි අපේ channel එකේ විහාරස්ථාන ගොඩක් හොයාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පරිසරයට ආවට පස්සේ මට මොකද්ද අර ලොකු හිත නිවන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට බොහොම නිස්කලංකයි මට ඇහෙන කුරුළු සද්දේ ඒත් එක්කම ජල පහරවල් වල සද්ද ඇහෙනවා. ඒකත් එක්ක මෙතන ලොකු නිහඬ ගතියක් එක්ක මුසු වෙච්ච අමුතු හැඟීමක් මට දැනෙනවා. ස්වාමීන් වහන්සේ අතර මේ තැන ගොඩ නැගෙන්නේ කොහොමද? මේතන අපේ පූජ්‍ය මාතලේ අනුමදස්සි ස්වාමීන් වහන්සේ තමයි මෙතන මුලින් ඉඳන් මෙන්න මම වැඩි කාලයක් නෑ මෙතෙන් මේ වැඩම වෙලා. ඉතින් මටත් ඉතින් ඒ වගේ හැඟීමක් තමයි ඉතින් මෙතෙන් එනකොට මටත් දැනුනේ කලින්ම. ඉතින් මේ ඊට පස්සේ තමයි මාත් නතර වෙන්න තීරණය කළේ. ඉතින් හරි ලස්සනයි මෙතන. ඉතින් ඒ වගේ එකක් ඇත්තටම දැනෙන්න ඕන. මේ ස්වභාවික පරිසරයනේ මෙතන කිසි දෙයක් වෙනස් කරලා නැහැ. වෙනස් කරලා නැති නිසා ඒක දැනෙන්න ඕන. වචනයට මේවා කරනවට වඩා ඒක අර හැංගෙන්න දුන්නොත් වචනයකට පෙරලන්න අමාරුයි. මේ එකක්වත් වචන වලට පෙරලනවා කියන්නේ ඒක නිකන් අර අපි විඳලා නැහැ. විඳලා නැහැ වගේ එකක් තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ මේක හැංගෙනකොට ඒක හැංගෙන්න දුන්නොත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා කතා නොකර කිසි දෙයක්
කිසිම දෙයක් නොකර මේක අහගෙන විඳින්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ මේ ස්වභාවිකත්වය. අපේ කියන්නේ කතා කරලා නිකන් අර මෙතන ශබ්ද ඇති කරලා ඒවනවා කරලා ඒක කරනකොට නිකන් අපි මේක විඳින්නේ නැහැ. ඒක කතා කරලා මේවා වෙලා යනවා. නිකම්ම. ඒ වගේ එකක් තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ අර ඒක අපි විඳින්නේ නැහැ නේ. යම් කිසි දෙයක් අපි කොහේ හරි ගිහිල්ලවල අපි මේක ලස්සනයි මේක මෙහෙමයි මේක මේ විදියයි කියලාවල අපි කියනවා. ඒ වුණාට අපි ඒක විඳලා නැහැ ඒ වෙලාවේ. මේ ලස්සනයි නම් ඒක අපි කතා කරන්නේ නැහැ කිසි දෙයක්. ඒ කියන්නේ නිශ්ශබ්දවම ඒක විඳිනවා අපි. ඒ වගේ එකක් තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ මෙතන මොකුත් නැහැ ඉතින් අපි උනත් මෙතන අර අනවශ්‍ය දෙයක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍යම දේ කියන්නේ භාවනා කරනවා. ඒ කියන්නේ ධර්මය අපි මෙතන පුහුණු කරන දන. ඇත්තටම ඒ කියන්නේ ඒකට අපිට මේ ස්වභාවදාම මාර ශක්තියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක අපි අර විනාශ කරන්න උත්සාහ කරොත් ඒක අවුලක් වෙනවා. ඒ කියන්නේ ඒක අපේ අවුලක් ඇත්තටම. මේ තියෙන විදිහට මෙහෙම තියලා මේ ගහකොළත් එක්ක මේ ඇත්තටම මේ ගහකොළ වලට පවා ජීවියක් තියෙනවනේ ඇත්තටම. ඒකත් එක්ක මේක විඳින්න තිබ්බනම් මේක හැංගෙන්න දුන්නා නම් අපිට කියලා වගේ මට හිතෙන්නේ ඒ වගේ එකක් කියලා. ඉතින් ඒ වගේ එතෙන්ද ඉතින් අර ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඇත්තටම. මේක ගේට්ටු දාලා නැහනේ වරවන්දාවේ. ඇත්තටම ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඒ වගේම ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන අපි අර කඩදාසි කොලයක්වත් පොලිතින් කොලයක්වත් මෙහෙ දාලා නැහැ වටපිටාවේ ඇත්තටම. ඉතින් ඒ වගේ ඇවිල්ලා මේක විඳලා මේක හැංගෙන්න දීලා අපිත් එක්ක අපි මොකද්ද මෙතන කරන්නේ කියලා පොඩ්ඩක් අහලා භාවනා කරන්න ඕන නම් භාවනාද නැත්තම් Tamanda මොකක් හරි ගැටලු තියෙනවා නම් පෞද්ගලික ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපිත් එක්ක කතා කරලා ඒවා විසඳගන්න ඒවට මොකද්ද කරන්නේ කියලා පොඩ්ඩක් කතා කරලා මොකද්ද මේ අපි කරන්නේ කියලා පොඩ්ඩක් අපිත් එක්ක කතා කරලා අපි මොකද කරන්නේ කියලා අහන්න පුළුවන් ඇවිල්ලා. ඒ කියන්නේ ඒ වගේ අපිට මේක අර මේක ඒ කියන්නේ අර කෙනා එනවා වගේම මේ මෙතෙන් ඇවිල්ලා ඉතින් යන්නත් ඒ නිදහස තියෙනවා ඉතින් ඇත්තටම. අපිට අර මොනවා කරන්නේ අපි ඉන්න කියලා බල කරන්නේ එන්න කියලා එහෙම එකක් නැහැ. ඕන කෙනෙක් ආවොත් ඇත්තටම අපි ඒකත් හොඳයි කියලා අපි ඒ වගේ එයත් පිළිගන්නවා. ඕන කෙනෙක් ඒ යනවා වගේ ඊට යන්න දීලා අපි නිශ්ශබ්ද වෙනවා. නවත්තන්නේ අපි කිසි කෙනෙක්ව. විශේෂයෙන් මම අහන්න ඕන දෙයක් තියෙනවා දැන් අපේ තරුණ ප්‍රජාව. විශේෂයෙන් අපි ටීනේජ් ඒජ් එක ගත්තාම මේ ගොඩාක් අපි දකින දෙයක් තමයි වර්තමානයේ වෙද්දි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැති විදිහේ වයස් කාණ්ඩවල ළමයි ගැහණු පිරිමි ભેදයකින් තොරව මේ මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වීමක් අපි වර්තමානයේ වෙද්දි ස්වාමීන් වහන්සේ නිරීක්ෂණය කරනවා. ඒ වගේ කෙනෙක්ට ස්වාමීන් වහන්සේට මොකද දෙන්න පුළුවන් උපදෙස්? ඇත්තටම කියනවා මේ මත්ද්‍රව්‍ය කියන්නේ ඒක පුරුද්දක්. එයා ඉපදිනකොට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ නේ ඇත්තටම. මත්ද්‍රව්‍ය කියන්නේ ඒ පුරුදු වෙච්ච දෙයක්. එයාට ඒක කවුරු හරි කියලා මේක හොඳයි මේක දීපුවාම මෙහෙම දෙයක් වෙනවා මෙහෙමයි කියලා. එහෙම කියලා අපි අයිස් කියලා කුඩු කියලා ඉතින් ඔය වගේ මත්ද්‍රව්‍ය ඒවා බරපතලයි කියනවනේ. හැබැයි ඒ හැම එකම පුරුදු වෙච්ච දේවල්. එතකොට අපි හැමෝම ඇඟිල්ල දික් කරන කුඩුකාරයෙක්ට හරි ඩග්ගයක් ගන්න කෙනෙක්ට අපි ඩග් ගාලා ආමු කුඩුකාරයා මෙහෙමයි කියලා අපි එයාට ඇඟිල්ල දික් කරනවා. එතකොට ඒ කෙනා ඇඟිල්ල දික් කරන කෙනා දන්නේ මම ඒ විදිහටම ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. අපි හැමෝම ඇත්තටම ඇබ්බැහි වෙච්ච කට්ටිය. මේ සමස්තයම මම කියනවා ඇබ්බැහි වෙලා කියලා. ඒ කට්ටියට ඇඟිල්ල දික් කරනකොටම මම කියනවා මේ ඒ හැමෝම ඒ විදිහයි කියලා. ඒ කියන්නේ අපි නිකන් හිතන්න උදේට බොන තේ කෝප්පේ තියෙනවනේ. ඇත්තටම ඒ තේ කෝප්පේ ඇයි අපි උදේට බොන්නේ? ඒ තේ කෝප්පේ බොන්නේ අපි හේතුවක් නිසානේ. අපිට පොඩි කාලේ නම් අම්මා තාත්තා ඒක පුරුදු කරලා දීලා තියෙනවා. තේ එකක් අපි උදේට නැගිට්ටාම බොන්න ඕනේ. දත්ම දින්නේ. පුරුදු වෙලා. ඒකත් ඇබ්බැහි වීමක්. එතකොට අපි ඔක්කොම ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒකේ ඇබ්බැහි වීම අපි දකින්නේ නැහැ නේ කිසි කෙනෙක්. ඇත්තටම එහෙම බැලුවොත් එහෙම කාටවත් චෝදනා කරන්න බෑ අපිට. අපිට මෙහෙමයි කියලා වගේ. ඉතින් එයාලට අපි මම නම් කියන්නේ එයාලා විවෘතයි. ධාර්යකාරී එයාලා විවෘතව ගන්නවා. එතකොට එයාලගේ තියෙන්නේ අර හොඳ කෑල්ල විතරක් එළියට ගන්න. එයාගේ හොඳ ටික මං කියන්නේ එයාගේ හොඳ ටික එළියට ගන්න ඕනේ කියලා. එතකොට අර හැමදාම ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා වඳින කෙනා ඉන්නවනේ. එයාගේ ඔක්කොම ටික හංගගෙන ඉන්නේ. මට තේරෙන ටික. හරිද? ඉතින් මමත් තරුණෙක් හැටියට මමත් එහෙම මානෙලා ඉන්නේ. ඉතින් ඒ විදිහට මට තේරෙන්නේ ඒ පන්සල් ගිහිල්ලා එහෙම කර අර මේවා කර ඉන්න කෙනාගේ
ඇතුලේ තියෙන හැංගිච්ච කෑල්ල. එයා කාටවත් කියන්නේ නැහැ ඒ ටික. තේරුණාද? එයා කාටවත් කියන්නේ නැහැ මේවා කරන්නේ නැහැ. හැබැයි අර ඩ්‍රග් එක ගන්න එක අයියා එලිපිට ගන්නවා. හැබැයි අර පන්සල් යනගෙන එයාත් සමහර විට ගන්නවා ඇති. එයා බයයි. ඒ ටික මේවා කරන්නේ. උඩ අපි හැමෝම ඇබ්බැහි වෙලා ඉන්නේ. මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නේ. කො සල්ලි වලට වෙන්න පුළුවන්, ජොබ් එකට වෙන්න පුළුවන්. ඈ මොනම දෙයකට හරි මොනවා හරි දෙයකට කෑණියෙකුට වෙන්න පුළුවන් සෙක්ස් මොනවා හරි එහෙම අපි හැමෝම ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් අපි ඒක පිළිගන්න කැමති නැහැ. අපි ඒක තේරුම් ගන්න මේක මේ විදියයි මේක තමයි ඇත්ත කියලා වල අපි එන්නවා කළවල අරයා හොරකම් කරනවා, අරයා කුඩු ගහනවා, අරයා ගංජා ගහනවා කියලා අපි ආරව පැත්තකට ගලලා. හැබැයි ඒ වගේ කෙනෙක්ට මේක කියන්න ලේසි. තේරුණා? ඒ වගේ කෙනෙක්ට මේ වගේ මේ දහම තේරුම් ගන්න ලේසි කියලා මම නම් කියන්නේ. මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ එයාලා දන්නේ නැහැ නේ කිසි දෙයක්. පන්සල් ගිහිල්ලත් නැහැ, මොකුත් නැහැ. කිසි දෙයක් ඉගෙන ගන්නත් නැහැ, මොකුත් නැහැ. හැබැයි අර කියන එක අහගෙන ඉන්නවා ඒ කෙනා. අර රග් එක විතරයි යාගේ තියෙන මේවා එක. ඒෝන්නේ අර ඇතුලේ ඉන්න අහිංසකෙක් මොන විදිහද මන්ද ඒක එළියට එන්න ගන්නවා. යා ඒක හරියට මේ කතාව ඇහුනොත් එහෙම. ඒකයි. කියන්නේ ඒක මාරයි. සාමාන්‍ය සතිය දවස් 5 නැත්නම් සමහරවිට සතිය දවස් 6 ඔයාලා සමහරලාට කාර්යාලය පරිශ්‍රයක වගේ තැනක බිත්ති 4ක කොටු වෙලා බොහොම මානසික වශයෙන් සහ කායික වශයෙන් සිර වෙච්ච ජීවිතයකට තමයි අපේ සමාජයේ ගොඩක් කට්ටිය මේ වෙද්දි හුරු වෙලා ඉන්නේ. එතකොට මානසිකව ඇතිවන පීඩනය පිට වෙන්න විවිධ ආකාරවලින්. ඒක සමහරලාට සියදිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් තමන්ගේ බිරිඳට පහර දීමෙන් වෙන්න පුළුවන්. නැත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. අප බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කෙනෙකුට ඉන්න ලොකුම හතුරා තමන්ගේ පාලනය කරගත නොහැකි සිතුවිලි කියලා. එතකොට තමන්ගේ මේ විසිරීලා තියෙන සිතුවිලි පාලනය කරගන්න හෝ මේ පරිසරයේ සුන්දරත්වය විඳින කෙනෙකුට හෝ එහෙම නැත්නම් තමන් හොයන ධර්මයේ මාවතේ තියෙන ගැටලු निराකරණය කර ගැනීමට හෝ මේ කුමන අරමුණකින් වුණත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ සුන්දර ස්ථානයට එන්න. ඉන්න පුළුවන් ඕනම කෙනෙකුට. හැබැයි මේ පරිසරයේ තියෙන නිෂ්කලංක ගතිය, එතකොට මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා භාවනා යෝගීව තමයි වැඩ සිටින්නේ. එතකොට මේ නිෂ්කලංක ගතිය, මේ නිහඬ ගතිය රකින්න එක ඔබගේ යුතුයකමක් වෙනවා. එතකොට අපි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති මෙතනට කවුරු හරි කෙනෙක් හෝ කණ්ඩායමක් හෝ සම්බන්ධ වෙනවා නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට තියෙන්න පුළුවන් මේ පරිසරයේ ඇවිල්ලා විඳින්න කෙනෙක් එන්න පුළුවන්. එහෙම නැත්නම් දානමාන කටයුත්තක් සඳහා කෙනෙක් එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට දැන් අපි මේ කතා කරන ප්‍රදේශ ගැන කිව්වොත් එහෙනම් ඇත්තට අපි ඉන්නේ මේ රිවර්ස්ටන් කිට්ටුව. එතකොට මේක ලොකු සංචාරක කලාපයක්. මේ සංචාරක කලාපෙට එන කෙනෙක්ට දුර බැහැර ඉඳලා එන කෙනෙක්ට මේක තමන්ගේ ගමනාන්තයක් විදිහට සටහන් කරගන්න පුළුවන් තමන්ගේ ගමනේදී. එතකොට ඒ වගේ එන කෙනෙක්ට ස්වාමීන් වහන්සේ මොකද්ද වහන්සේට කියන්න තියෙන්නේ? ඒ වගේ කෙනෙක්ට ඇත්තටම එන්න පුළුවන් අපිට ඇත්තටම එනවා කියලා අපිට දැනුම් දීලා මෙතෙන්ද එනවා මෙහෙමයි කියලා අපිට ඒ ටික දැනුම් දුන්නායින් පස්සේ අපිට අපි කුටියක් ඇත්තටම ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ලොකු දේවල් නෑ. ඒ කියන්නේ මේ තියෙන දේෙන් සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි සතුට මං හිතන්නේ. ඒ කියන්නේ මෙතන කරන්ට් එක නෑ. එතකොට මේ අර සෝලා වලින් තමයි අපි ඉන්නේ. එතකොට ඒවත් එක්ක අපේ කියන්නේ පහසුකම් අඩුයි. හැබැයි ඒ වුණාට ඒ පහසුකම කොහොමද ඒක සතුටින් මේ විදිහට ගත කරන්නේ කියන එක අපිට කියලා දෙන්න පුළුවන් ඇත්තටම. කොහොමද අපි ඉන්නේ කියලා. දැන් අපි ඉන්නවනේ මේකේ. කිසි දෙයක් නැතුව. එතකොට මේ දියල්ලෙන් එන වතුර ටික තමයි අපි වළඳන්නේ. උඩ ඒ වගේ හරි ෂෝක් හරි ලස්සනයි. ඉතින් හැමදේම හරි ලස්සනයි. ඉතින් ඒක කොහොමද අපි විඳින්නේ කියලා අපිට කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඉන්න පුළුවන් මේ දෙන්න ඇවිල්ලා ඒ ෆැමිලි එකක් එනවා නම් එක කුටියක් තියෙනවා අපි. ඒක අපි මොනවා කළා හරි ගත්තලා අපිට දානයක් මෙදෙන්න සූදානම් කරන්න යාලා සූදානම් කරගෙන එනවා නම් එක්කෝ මෙහි ඇවිල්ලා අපේ කුස්සිය තියෙනවා. ඒකේ දැන් අලුතෙන් හදලා තියෙන පොඩි කුස්සියක් තිබිදී ඒකත් මොනවා කළා දැන් අපි ජනවාරි පළවෙනිදා වෙනකොට ඒකත් හදලා මොනවා කළා. ඉතින් ඒ කට්ටියට ඇවිල්ලා මෙතන දානයක් ලෑස්ති කරලා ස්වාමීන් වහන්සේලාට දැන් ස්වාමීන් වහන්සේලා 3 දැනට ඉන්නේ. තව දෙන්නෙක් විතර ඉන්නවා. ඉතින් එයාලා එක්කෙනෙක් තමයි දැනට ඉන්නේ.
මේ දෙන්නෙක් විතර ඉඳිනවා බොහෝ දුරට ඉතින් ඉන්න ප්‍රමාණය බලලා මොනවා කරලා කතා කරලා ඉතින් යාළුවටත් එක්ක මොනවා කරලා දාන සකස් කරලා හැමෝටම මොනවා කරලා ඉතින් අපිත් එක්ක ධර්මයේ සාකච්ඡා කරන්නද ඒ හැමදේම මේවා පූජා කරලා ධර්මයේ සාකච්ඡා කරන්න සහ ඒකට මෙතන මොකද්ද වෙන්නේ කියලා බලලා අපිට කතා කරන්න පුළුවන් ඉතින් අපි කොච්චර ඇඳගෙන ඉන්නවද කියලා බලලා අපිට පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් ඒක ගලව ගන්න පුළුවන් පොඩ්ඩක් ඉතින් මම කියනවා මම ආරාධනා කරනවා ඉතින් එන්න කියලා බලලා අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් අපි ධර්මයේ පුහුණු කරන එකනේ කරන්නේ ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ ධර්මයේ කියවන්න මේ අවබෝධ කරගන්නේ පුහුණු කරන්න කියලා කැමති නම් බුදුහාමුදුරුවෝ කියලා දෙන ඒ හිපස්සිකෝ එන්න ඇවිල්ලා බලන්න නැත්තම් ඉතින් යන්න කියලා බලන්න කියලා ඉන්න කියලා නෑ මේකේ ඕන කෙනෙක් ඇවිල්ලා බලලා මොනවා කරන්නේ මේක මොකද්ද තියෙන්නේ කියලා බලලා බුදුහාමුදුරුවෝ කියන දේ මොකද්ද මේ කියන එක ඇහිලා තියෙන කට්ටිය අහන්න ඕන කට්ටියට මම ආරාධනා කරනවා ඉන්න කියලා බලන්න. හරි අපි ස්වාමීන් වහන්සේත් එක්ක දීර්ඝ වශයෙන් ධර්ම කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අද අපේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ මේ තැන ගැන ඔයගොල්ලොන්ට ඇත්තටම අදහසක් දෙන එක. මොකද ඔයාලා ඉන්වස්ටන් පැත්තේ එනවනම් මේ වගේ සුන්දර තැනක් තියෙනවා මේ වගේ තමන්ගේ ජීවිතේට වැදගත් වෙන තැනක් තියෙනවා කියන එක ගැන අදහසක් දෙන්න එක තමයි අපේ වීඩියෝ එකේ අරමුණ අද. ඒකෙන්ද දීර්ඝ වශයෙන් ධර්ම කරුණු සාකච්ඡාවක් සඳහා අපි යොමු වෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට මේ අවස්ථාව ලබා දීලා ඔබ වහන්සේගේ වටිනා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝ ඇත්තටම එන්න ඕන තැන. මොකද කිව්වොත් එහම ඔයාලට ඇහෙනවා ඇති. හොඳට අහන්න. එනවා. මෙතන තනි කරම ඇහෙන්නේ කුරුළු සද්දයි වතුර සද්දයි ඉඳලා හිටලා හුළඟ සද්දය ඇහෙනවා. ඒ දේවල් ටික විතරමයි මෙතන ඇහෙන්නේ. පුදුම නිස්කලංක ගතියක් තියෙන. ඔයාට කරදර කරන්න කවුරුත් නැහැ. ඔයාට මානසික නිදහස උපරිම වශයෙන් භුක්ති විඳින්න පුළුවන් තැනක් විදිහට මේ තැන මට කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රිවර්ස්ටන් එනවනම්, සේරැල්ලේ එනවනම්, බඹරකිරියල්ලේ එනවනම් මේ තැන ඔයාගේ ලිස්ට් එකට ඇඩ් කරගන්න නැතුව ඉන්න එපා. විශේෂයෙන්ම මම කියන්න කැමති සාමාන්‍ය ඔයාලා දුර බැහැර ඉඳලා එනවනම් මේ තැන ඔයාලගේ රාත්‍රී නවාතන් පළක් විදිහට යොදා ගන්න. ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න. මෙතන අර සාමාන්‍ය සාම්ප්‍රදායික ධර්මදේශනාවෙන් එළියට ගියපු දෙයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ලොකු දේවල් ටිකක් ගන්න පුළුවන්. ඒක මම මෙහෙම කිව්වට වැඩක් නැහැ. ඔයාලා ඇවිල්ලා ඒක අත්දකින්න. මේ පරිසරයේ සුන්දරත්වය විතරක් විඳිනුනත් එන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. එතකොට මෙන්න මේ කුටියේ ඔයාලට ආවොත් එහෙම නවාතන් පහසුකම් පිළියෙල කරලා දිනවා. කලින් දැනුම් දීමක් කරන්න ඕනේ. අපි ඔක්කොම සම්බන්ධ කරගන්න විස්තර දාන්න ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. එතකොට ඔයාලට මේ මෙතන ඇවිල්ලා නවාතන් පහසුකම් ගන්න පුළුවන්. දැන් පහත් පහුවෙලා තමයි තියෙන්නේ. එතකොට මේ අවු පාරේ තත්ත්වෙත් එක්ක තව ටිකක් රැ වුණොත් එහෙම මට යන්න චුට්ටක් අමාරු වෙනවා. අද නවතින්න ඕන දේවල් අරන් ආවෙ නැත්තම් නවතින්න උනත් මෙතන ආස හිතෙනවා. මෙතන ඔයාලට දැන් මේ පෙන්නපු දියඇල්ලේ උඩට මනකන් යන්නත් පුළුවන්. මේකේ තව කටයුතු ඉදිකරන කටයුතු සම්පූර්ණ ඉවරත් නැහැ. ඒවත් සිද්ධ වෙන ගමන් තියෙන්නේ. මෙතනට එනවා වගේම මේ තැනේ තියෙන මේ නිස්කලංක ගතිය, මේ සුන්දරත්වය ඒ විදිහටම ආරක්ෂා කරන්න ඕගොල්ලෝ බලා ගන්න. මොකද මේ වෙද්දි YouTube එකේ කිසිම වීඩියෝ එකක් නැහැ මේ ගැන. අපි තමයි මේ පළවෙනි වීඩියෝ එක දාන්නේ. ඔයාලා මේ තැන ඇවිල්ලා වැරදි විදිහට හැසිරුණොත් ඒක අපිටත් හොඳ නැහැ. ඒකින්ද එනවනම් මේ තැනට ගැළපෙන විදිහට මෙතන හැසිරෙන්න කියන මතක් කිරීමත් මේ එකව කරනවා. ඕකරි මෙසේජ් එකක් ආවනේ මට. නම්බරකිරියල්ල පහු කරලා චුට්ටක් පල්ලහට ඇවිල්ලා ඉලුක් කුඹුර පාරට දාලා සුටි දුරක් ආවා. මේ එතකොට මේ මෙතනින් නා ගන්න පුළුවන්.
මේ හරියෙන් නාගන්න පුළුවන් වතුර ටිකත් එක්ක නාන්නත් හිතෙනවා. හැබැයි පොඩි සීතලකුත් තියෙනවා. එහෙනම් ඔයාලට යන්න තැන ඉඳලා සියලු විස්තර සහිත වීඩියෝ එකක් අපි ගෙනාවා. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. channel එක subscribe කරලා නැත්නම් මතක ඇතිව subscribe කරන්න. වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. හොඳයි නම් විතරක් like එකක් දාන්න. හොඳ නැත්නම් like කරන්න එපා. හොඳයි නම් විතරක් like එකක් දාන්න. සුබ නවසරක් වේවා කියලා මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මොකද තව වීඩියෝ එකක් 31කට කලින් ගේන්න බලාපොරොත්තුවක් තියෙන හින්දා. එහෙනම් ගිහින් එන්න. තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු.